ගෝවි ගෙදර ගොවි ගෙදර ඉදිරිපත් කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව. ගොවි ජනතාව වන ඔබට වැදගත් සංස්කෘතික තොරතුරු කාලීන කෘෂිකාර්මික දැනුම වගේම කාන්තා ඔබට ආහාර හා පෝෂණය පිළිබඳ තොරතුරු ඔබේ ගොවි ගැටලුවට පිළිතුරු සමගින් ගුවන් විදුලි ගොවි සේවාව ගුවනින් ගෙනෙන අත්වැලයි ගොවි ගෙදර. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් හිතවතුනේ. ඉතින් අදත් අපි ගොවිගෙදරින් ඔබට වටිනා කෘෂිකාර්මික තොරතුරු රාශියක් අරගෙන තමයි ඔබේ නිවහනට ගොඩ වෙන්නේ. අද ගොවිගෙදරින් අපි මුලින්ම කතා කරනවා ධාන්‍ය අස්වනු ගබඩා කරන්නේ කොහොමද කියලා. ඒ වගේම ගොවි අත්දැකීමකුත් ෆෘට් බෝල් තාක්ෂණය මගින් එක් ශාකයක් තවත් ස්ථානයකට ගිහින් හිටවගන්නේ කොහොමද කියලාත් කතා බහ කරනවා. ධාන්‍ය අස්වනු ගබඩා කිරීම පිළිබඳව අපි අද කතා කරන්නේ අනුරාධපුර ජාතික පසුවස්වනු කළමනාකරණ ආයතනයේ ඉඳන්. අපේ කතා බහට එකතු වෙන්නේ පර්යේෂණ නිලධාරිනී බියුනි විජේසිංහ මහත්මිය. පර්යේෂණ නිලධාරීතුමියනි, අපි ඔබතුමියගෙන් දැනගන්නට කැමති කොහොමද නිවැරදිව මේ ධාන්‍ය අස්වනු ගබඩා කරගන්නේ? අස්වනු නෙලීමෙන් පස්සේ ධාන්‍යවල පසුඅස්වනු හානිය සිදු වෙනවා. මේ පසුඅස්වනු හානිය වැඩිපුරම සිදු වෙන්නේ ගබඩාකරණයේදී. ගබඩාකරණයේදීත් 60%ක් 80ක් අතර ප්‍රමාණයක ධාන්‍ය හානිය සිද්ධ වෙන්නේ කෘමීන් නිසා. එතකොට අපි සැලකිලිමත් වෙන්න ඕන ධාන්‍ය අස්වනු නෙලන අවස්ථාවේ ඉඳලා පාරිභෝගිකයාට යනකම්ම ධාන්‍යවල කොහොමද අපි ගුණාත්මකභාවය තියාගෙන යන්නේ කියලා. එතකොට මේ ධාන්‍ය කියන එක ගුණාත්මකව මෙන්න ප්‍රමාණාත්මකවද හානිය සිද්ධ වෙනවා. අපි අස්වනු නෙළුවට පස්සේ ධාන්‍ය හොඳින් වේලා ගන්න ඕනේ. ඒක තමයි අපි ප්‍රධාන වශයෙන්ම කරන්න ඕනේ. මොකද තෙතමනය කියන එක තමයි ප්‍රධාන වශයෙන්ම ධාන්‍යවල කල් තබා ගන්න එකට බලපාන්නේ. ධාන්‍ය හොඳින් වේලා ගැනීම තමයි මූලිකම දේ අපි කරන්න ඕන පසුඅස්වනු හානිය අවම කරගන්න. මෙහිදී එක් ධාන්‍ය සඳහා ප්‍රශස්ත තෙතමන මට්ටම් තියෙනවා. සාමාන්‍ය වී වගේ ධාන්‍ය අපි 12%ක් වගේ වෙනකම් වේලා ගන්න ඕනේ. ඒ අතර බඩීරුඟු වගේ ඒවා 10%ක් 12ත් අතර ප්‍රමාණයක්. ඒ වගේම තෙල් භෝග 6%ත් 8ත් ප්‍රමාණයක අතර තෙතමන මට්ටම් වෙනකම් වේලා ගන්න ඕනේ. කොහොමද ගොවින් මේ වියලීමේ තත්ත්වය හඳුනාගන්නේ සාමාන්‍ය පරිදි? ගොවීන්ගේ අත්දැකීමෙන් ඒගොල්ලන්ට ධාන්‍ය වේලනකොට මේ ගානට වේලුණා ඇති සාමාන්‍ය වී වගේ එකක් කැඩෙන ප්‍රමාණය ඒගොල්ලෝ දන්නවා දැන් ධාන්‍ය හොඳට වේලිලා තියෙන්නේ කියලා. ඒතකොට ඒ වගේ ඒගොල්ලන්ට අත්දැකීමෙන් ඒ පිළිබඳව දැනුමක් තියෙනවා මේ ධාන්‍ය මේ මට්ටමට වේලිලා තියෙනවා කියලා. ඒතර අපිට විද්‍යාගාරයේදී සඳහා තෙතමන මීටරයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහට මේ තෙතමනය බලා ගන්න පුළුවන් ගබඩා කරන්න මේ මට්ටම සුදුසුයිද කියන එක. ඉන් පස්සේ අපිට තියෙන්නේ ගබඩා කිරීම. ගබඩා කිරීමේදී අපි මොන වගේ කරුණුද සලකා බලන්නට ඕනේ? බොහොමයක්ම ගොවීන් ලංකාවේ මළුවල ගබඩා කරන එක තමයි කරන්නේ. කර්මාන්ත ආශ්‍රිතව ගන්නවා නම් ඒගොල්ලෝ සයිලෝස් වගේ ඒවට යනවා. හැබැයි ගොවීන් අතර ප්‍රචලිත වෙලා තියෙන්නේ ධාන්‍ය මළුවල ගබඩා කරන එක. එතකොට අපි හොඳින් මතක තියාගන්න ඕනේ මේ පාවිච්චි කරන මළු අපි කලින් අස්වැන්න ගබඩා කරන්න පාවිච්චි කරපු බෑග්ස් ගන්නවා නම් හොඳින් ඒවා අවුවේ දාලා වේලලා ඒවට පෙර ප්‍රතිකාර මොන හරි කරනවා නම් ඒ විදිහට ඒවා කරලා කෘමීන්ගේ සමහර විට බිත්තර ඒ වගේ අවදි තියෙන්න පුළුවන්. ඒකට ඒවා නැති කරලා තමයි අපි මේ බෑග්ස් ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අලුත් බෑග්ස්ම ගන්නත් පුළුවන් ධාන්‍ය ගබඩා කරන්න. ඊට පස්සේ ගබඩාව ඇතුළ සාමාන්‍ය ගොවින් ඒ සඳහා වෙනම කාමරයක් පාවිච්චි කරනවා. ගොඩක් අපි ක්ෂේත්‍රයේ ගියාම අපිට දකින්න තියෙන දෙයක් තමයි ගොවීන් මේ ධාන්‍ය ගබඩා කරන්නේ ඒගොල්ලන්ගේ අනිත් බඩු තියෙන කාමරයක. එතකොට ඒක නිසා ගොඩක් වෙලාවට මේ පසුඅස්වනු හානියක් ගබඩා කරන්නේදී ධාන්‍ය වල දකින්න තියෙනවා. කිසිම පිළිවෙලක් නැතුව ධාන්‍ය ගබඩා කරලා තියෙනවා. හැබැයි මම ගොවීන්ට කියන්නේ ගොවි මහත්තුරුන්ට පුළුවන් මේ සඳහා විශේෂිත කාමරයක් ඒ ධාන්‍ය ගබඩා කරන්න වෙන් කරලා තියාගන්න. ඒකේ ඊට පස්සේ බොහොමයක් ගොවි මහත්තුරු පිළිපදිනවා පෙලට්ස් දාලා ඒවා උඩ ධාන්‍ය ගබඩා කරනවා. ඒ අතර අපි හොඳින් වාතාශ්‍රය ලැබෙන විදිහට ධාන්‍ය වලට අපිට පුළුවන් කාමරේ කවුළු හදලා තියන්න. එතකොට පහලින් සහ ඉහලින් කවුළු හදලා තිබ්බහම ඒ ඇතුළත හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා. ඒ වගේම තමයි මීයන් වගේ සත්තු ඇතුළු වෙන්නේ නැති විදිහට අපි ඒ ධාන්‍ය ගබඩාව හොඳට සීල් කරලා තියන්න ඕනේ. ඒ වගේම ඇතුළත පිරිසුදු කරලා තියාගන්න ඕන. අපි හැම වෙලාවෙම මතක තියාගන්න ඕන මේ ප්‍රශස්ත තෙතමන මට්ටමට වීලාගත් ධාන්‍ය තමයි අපි මේ ගබඩාව තුළ ගබඩා කරන්න ඕන. බොහොමත්ම ස්තුතියි බියුනි විජේසිංහ මහත්මිය. අද අපිත් එක්ක කතා බහට එකතුනේ ජාතික පසුඅස්වනු කළමනාකරණ ආයතනයේ පර්යේෂණ නිලධාරිනී බියුනි විජේසිංහ මහත්මිය. ඊළඟට අපි ගොවි අත්දැකීමක් එක්ක එකතු වෙමු.
අද අපි ගොවි අත්දැකීම් ගෙනෙන්නේ ලිඳුල ප්‍රදේශයේ ඉඳන්. ඔබතුමාගේ නම මොකක්ද? රෙංග සමිසේකර. ලිඳුල තමයි පදිංචිය. නෝනාවත්තේ කොලොනිය මේක. මොනවද වගා කරන්නේ? අපි වගා ඔක්කොම කරනවා මිස්. දැන් කැරට් දාලා තිනවා, කෝවතාවන් දාලා තිනවා, අවුමිරිස් තිනවා, නයිමිරිස් තිනවා. මේකම සීසන්ට දාන්නේ. අපි නයිමිරිස් වගාව ගැන චුට්ටක් කතා කරමු. අපි පළවෙනියේ නයිමිරිස් ඉදිච්ච එක ගෙනලා කපලා ගොමකුඩු පෝරානාම ඔක්කොම මික්ස් කරලා ඕම බේසන් මොකක් කරි ඒකට දානවා. දාලා ඒක පෙරලා ආවම පස්සේ අඟල් දෙකක් ආවම පස්සේ ඒක අරගෙන වෙන පැකට් කරලා එළු පෝරයි පෝර ඔක්කොම මික්සර් කරලා පැකට් එක දාලා ඒක පැකට් එක ඉටනවා. ඉටවලා මාසෙ දෙකක් වෙනකොට පොඩක් ගස් අඩි එකමාරක් විතර උස්සට ආවම පස්සේ ආපහු වල කපලා ඒකට පෝර ටික දාලා අඳු පෝර හරි නැත්තම් කොම පෝර දාලා පැකට් එක කපලා ඉටවනවා. ඉටවලා පොඩ්ඩක් ගස් උඩට ආවම පස්සේ කොම කුඩු ඒක වටේම දාලා පස් ටික දාලා වහනවා. පස්සේ හොඳට එනවා ගස් ගෙඩි එනකන් හොඳට එනවා. මොන වගේ වර්ගයක්ද මේ වගා කරන්නේ? ගමේ තියෙන්නේ. මේක බිම හිටවනකොට ගස් දෙකක් අතර පරතරය කොච්චර විතර වෙනවද? ඒක අපි හිටවන්නේ අඩි එකමාරයි තමයි හිටවන්නේ. ළඟ හිටවොත් ගස් ඇදෙන්නේ. සාමාන්‍යයෙන් උඟ දුර තිබ්බනම් පොඩ්ඩක් ගස් හොඳට උලන් අනම්මනම් වදිනකොටම තමයි එන්නේ. ළඟ හිටවන්න එච්චර එන්නේ. මිරිස් වගාවල තියෙන ප්‍රශ්නය තමයි කොළ පොඩ වෙන එක. නයිමිරිස් වගාවේ එක ගැන මොකද කියන්න පුළුවන්? නයිමිරිස් නම් සාමාන්‍යයෙන් පෙළ 2000-3000ක් එහෙම දාන්නේ. 250යි 300යි තමයි ගස් අදන්නේ අපි. එතකොට ඒක සාමාන්‍යයෙන් හොඳට එනවා. ගොඩක් ආදනකොටම අමාරු. පෙළ තවන් කරන්න හරි අමාරු. කඩවලින් යට ගත්තනම් ඒක හයිබ්‍රිඩ් යට ගත්තන ඒකින් එනවා. ඉතින් අපි ඒකින් ගන්නෑනේ. අපි කඩේ විකුණන හොඳ කරල් ටිකක් ගෙනලා තමයි අපි අදන්නේ. ලෙඩ රෝග මොනවද? ලෙඩ රෝග නම් ඒකට එච්චර මොකුත් දෙන්නේ. අවුව හේවන කොහොමද? අවවලට ප්‍රශ්නයක් නැහැ. අවවලට සමනේ වතුර දානවා. වැස්සේ බලපෑම. වැස්සට ගණක් නැහැ. ඔබතුමා නයිමිරිස් වගාව ගැන සතුටු වෙනවද? ඔව්. සාමාන්‍යයෙන් දැන් යනවා කිලෝ රුපියල් 900යි 1000කට කඩන්නේ දැන්. සති දෙකකින් කිලෝ 10ක් 15ක් එහෙම කඩන්න පුළුවන්. නයිමිරිස් වගාව සතුටුදායකයි. තවත් ගොවියෙකුටත් වගා කරන්න කියලා ඔබට මොන වගේ උපදෙසක්ද දෙන්න පුළුවන්? සාමාන්‍ය කට්ටිය විල්ලා ආනවා මේක තවන් දාලා තිබ්බොත් මේක පැල ඉල්ලගෙන යනවා. සල්ලි තමයි දෙන්නේ. ඉල්ලගෙන යනවා. ඒ කොහමද හදනවන්නේ? ඕගොල්ලන්ට හරියනවා. එහෙම කියලා කියනවා. ඉතින් මම කියනවා ඒක සාමාන්‍ය පෙළ අඟල් 3ක් 4ක් ඊට පොළොම් මට්ටම් කරලා ඉටවන්න හොඳ නැහැ. සමහර වෙලාවට ඒක පැකට් කරලා පොට්ස් වලින් ඉටවන ලස්සනට එනවා. ඒක මුල ටිකක් පස් යට කරුවොත් ඒක මුල එච්චර හෙන්නේ නැහැ. ඒක තමයි අපි පැකට් කරලා පොට්ස් වලින් ඉටවන හොඳටම එනවා. ඒක අපි සාමාන්‍ය ප්‍රමාණයට තමයි ගස් වලට වතුර දෙන්නේ. දැන් පොළොව යටින් පෙළ ඉටවනම් වතුර වැඩි වුණා නම් පෙළ ඇදෙන්නේ. හිතවතුනි ඉතින් සේකර් මහත්මයාට වගේ ඔබටත් නයිමිරිස් වගාවක් කරන්නට පුළුවන්. එතුමා සඳහන් කරන්නේ නයිමිරිස් වගාව සඳහා වඩා සුදුසු වෙන්නේ බඳුන්ගත වගාවක් කියලා. ඉතින් ඊළඟට අපි රූට් බෝල් තාක්ෂණය පිළිබඳව කතා බහ කරමු. රූට් බෝල් තාක්ෂණය පිළිබඳව කතා බහ කරන්නට අද අපිත් එක්ක එකතු වෙන්නේ අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ කෘෂිකර්ම මෙහෙයුම් නිලධාරී ජයලත් ප්‍රේමලාල් මහත්මයා. ජයලත් මහත්මයා අපි මුලින්ම රූට් බෝල් තාක්ෂණය පිළිබඳව හැඳින්වීමක් කරමු. රූට් බෝල් එකක් කියන්නේ අපි විශාල ගහක් කපනවට වඩා ගලවලා තව තැනකට ගෙනියන වැඩක් අපි කරන්නේ. මේකෙදි කරන්නේ විශේෂයෙන්ම ගහේ මූල පද්ධතියේ සීලුම කොටස් හානි නොකර ගහ වටා බෝලයක් විදිහට පස් අයින් කරලා මේකේ ප්‍රධාන මුල් 3ක් ඉතුරු කරලා බෝලයක් විදිහට තියලා ගැට ගහ ගන්න එකක්. ඒකට මේක සාමාන්‍යයෙන් අපි අඩි 10 12 ගහක් තමයි ගන්න. ඊට වඩා එහෙකට අපි යන්නේ. ඊළඟට මේක අපි වෙලලා ගන්න ඕන විශේෂයෙන්ම දිරන ද්‍රව්‍යයෙන් ගහ වෙලන්න ඕන. මේ ගහ දෙන්නෙකුට වගේ උස්සලා ගන්න පුළුවන් විදිහට බෝල් එක අපි සකස් කරන්නේ. රූට් බෝල් කරද්දි ගහේ බලන්න ඕන දලු තියෙනවද කියලා. දලු තියෙන ගහක් අපි රූට් බෝල් කරන්න ගියොත් ගලවලා වෙන ශේෂ්ත්‍රයට හිටවන්න යනකොට මුල් කැපෙන නිසා මැලවීමට ලඟ. අපි විශේෂයෙන්ම රූට් බෝල් කරන්න කලින් අනවශ්‍ය අතු බරාතු කපලා අයින් කරන්න තන දලු වගේ තියෙනවා ඒවා කපලා අයින් කරන්නත් ඕන උස් වේදනය වළක්වන්න. සාමාන්‍යයෙන් මුදුන් මුලක් තියෙන ගහක් එකපාර ගොඩට ගන්න බෑ. මාස 3ක්වත් තියන්න ඕන. මේකෙදි ප්‍රධාන මුල් 3ක් අපි මාසයකට සැරයක් ගානේ කපලා අයින් කරලා තමයි තුන්වෙනි මාසේ මුදුන් මුල කපලා අයින් කරලා ගන්න. ඊට පස්සේ මෙයා අපිට ඕන තැනට ගිහින් සිටවන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේක එකපාර ගලවන්න බැරි නිසා මාස 3ක කාලයක් ගත වෙන එක. ඊට පස්සේ අපිට අවුරුද්දක් වුණත් මේක හෙවෙන තියලා නඩත්තු කරන්න පුළුවන්. නැත්නම් ගිහින් කෙලිම ශේෂ්ත්‍රයේ හිටවන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් වතුර අඩු
ඔට හැදිලා නිසා පොඩ්ඩක් වර්ධනය අඩු ගතියක් ඒ කාලේ තිබුණ නිසා සිටුවට පස්සේ අපිට වතුර පොහොර ලබා දීම මගින් මාස 3ක් ඇතුළත නැවත යථා තත්ත්වයට ඒ ගහ ලබා ගන්න පුළුවන්. අපි මේ විදියට රූට් බෝල් තාක්ෂණය ගහකට යොදා ගන්නවා නම් එතකොට ඒ ගහේ ප්‍රධාන කන්දේ ඉඳලා කොච්චර දුරකින්ද පස්වලල්ල කපන්නට ඕනේ ඒ පිළිබඳවත් විස්තර කරමු ජයලත් මහත්මයා. සාමාන්‍ය වන රක්ෂණය නම් දෙතින ගහේ මුල ඉඳන් වට ප්‍රමාණය මැල්ලා ඒක 12න් වැඩි කළා ඒ කවයෙන් තමයි කපන්නේ. නමුත් ඒක කරොත් විශාල ප්‍රදේශයක් පස් අයින් කරලා විශාල යන්ත්‍ර සූත්‍ර භාවිත. නමුත් අපි කරන්නේ ගහේ සිට අඩි 1.5ක් දුරින් කවයක් ආකාරයට කපාගෙන යන එක. මේදි ගැඹුරට යනකොට සාමාන්‍යයෙන් අංශක 45ට විතර ගැඹුරට මුදු මුල දක්වා අපි හාරගෙන යනවා. ඒතර මේ ප්‍රමාණයේ කවයක් තමයි අපි කපලා පස් අයින් කරන්නේ. ඒතර අපි මේ කවේ කපනකොට පුජ්ජලියකට බහින්න පුළුවන් පළලකට කපා ගන්න ඕන. හේතුව මේ ගහ මූල මණ්ඩලයේ වෙලා ගද්දී පුජ්ජලියට බැහැලා වෙලා ගන්න පහසුකම් තියෙන්න ඕන. විශේෂයෙන් කැන්වස් රිදි තමයි වෙන රටවල පාවිච්චි කරන්නේ. ලංකාවේ ගොඩක් රූට් බෝල් කරන අය පොලිතීන් තමයි භාවිතා කරන්නේ. නමුත් අපි කියන්නේ පුළුවන් තරම් දිරන ගෝණි වගේ භාවිතා කරන මේක කෙලින්ම ගිහින් පොළවේ ආයේ හිටුවාට පස්සේ ඒ ගෝණි අයින් කරන්න ඕනේ නැහැ. ඒක දි รา පත් වෙනවා. නමුත් පොලිතීන් එකකින් වෙලපුවාම නැවත පොළවට පරිසර දූෂණයට ඒක බලපාන දි รา පත් වෙන හිමින් සිද්ධ වෙන්නේ. ගහේ වර්ධනයත් හිමින් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ ගහ නැවත තැනක සිටවන පොලිතීන් එක සම්පූර්ණයෙන්ම අයින් කරලා හිටවන තමයි වඩා සාර්ථකත්වය. මේ විදියට රූට් බෝල් තාක්ෂණය යොදාගෙන අපි ගහක් පසෙන් වෙන් කරගත්තට පස්සේ මේක නැවත ස්ථානයක කොහොමද සිටුවගන්නේ? ශේෂ්ත්‍රයේ හිටවද්දී අපි සිටවන ගහ අපි තීරණය කරපු තැන වලක් සකස් කරද්දී රූට් බෝල් එකට වඩා අඟල් 6ක් දිග පළල උසින් වැඩි වලක් සකස් කරලා අනිවාර්යයෙන්ම මේ වලේ සිටවනකොට කොම්පෝස්ට් සමග කොහුබත් දාන්න ඕන. දාලා සිටුවට පස්සේ මේ ශාකය අපි පළවෙනි සැරේ දීර පෝරක් දෙනවා වඩාත් හොඳයි සේල් ලයින් එකක් හැටියට. ඊළඟට මෙයා සුලගෙන් ගැලවිලා වැටෙන්න පුළුවන් නිසා අපි ඒකට ලී තුන නැත්නම් සපෝටර්ස් තියලා ගැට ගහනවා. පස්සේ අපි සාමාන්‍යයෙන් තද අවුවක් තියෙනවා නම් ෂේඩ් නෙට් එකකින් ආවරණය කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් තාල වර්ගයේ ගහක් රූට් බෝල් කළොත් ඒක දවසින්ම ගලවලා වෙන තැනක හිටවන්න පුළුවන්. ඒ වගේ අපි ගත්තොත් ෆාම්ස් හරි පොල් හරි පොක්ස්ටේල් හරි ගහක් ගලවලා එක දවසින් හිටවද්දී ගොඩක් මුල් කැපෙන නිසා පොළවෙන් අයින් වෙන නිසා යා උස්සේදින වැඩියෙන් සිද්ධ වෙන ජලය වාෂ්ප වෙනවා වැඩි වෙනවා. ඒක වළක්වන්න ගහේ උස්සේදින වළක්වන්න අපි ෂේඩ් නෙට් එකකින් ගහ සම්පූර්ණයෙන්ම වෙලනවා. වෙලලා අපි දවස් 14ක් වගේ තියලා තමයි ෂේඩ් නෙට් එක අයින් කරන්නේ. නමුත් අපි පළතුරු ගස් මාස 3ක් තිබිලා සීසන් කරලා තමයි අලුතෙන් ක්ෂේත්‍රයේ ෂේඩ් නෙට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ බොහෝ විට. ඊළඟට අපි මාස 3ක් යනකම් යට වතුර වැඩියෙන් දෙන්න හොඳ නැහැ. හේතුව මොකද මෙයා අඩු වතුරකට හුරු වෙලා තියෙන්නේ. ඒ නිසා හිටපුවම ගොඩක් අය කරන්නේ වතුර වැඩියෙන් දෙනවා. ඒකත් ගහට හොඳ නැහැ. ඒතර කොළ ටිකත් හැලිලා යනවා. ඒ නිසා සාමාන්‍යයෙන් අපි ගොඩාක් නැතුව සාමාන්‍ය වතුර ප්‍රමාණයක් නොකඩවා ලබා දිය යුතුයි. ඒ අතර දීර්ඝ පොහොර සහ රසායනික පොහොර ගහට ලබා දිය යුතු වෙනවා. මේ රූට් බෝල් තාක්ෂණය යොදාගන්න එකේ අපිට කෘෂිකර්මාන්තයේ තියෙන වාසි මොනවද? විශේෂයෙන්ම ලෑන්ඩ්ස්කේපින් එකේදී අපි පොඩි පැලයක් දැම්මොත් ඒකේ view එක දකින්න ගොඩක් කල් යනවා. නමුත් ලෑන්ඩ්ස්කේපින් එක සල්ලි වියදම් කරන කෙනා බලන ඒකේ ලස්සන කෙටි කලකින් දකින. ඒ නිසා අපි අඩි 10 12 විශාල ගස් දැම්මොත් එයා බලාපොරොත්තු වෙන දර්ශනය කෙටි කලකින් ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි අපිට යම්කිසි ඉදි කිරීමකදී ගහක් අයින් කරන්න උනොත් කපලා අයින් කරන තමයි සාමාන්‍යයෙන් කරන්නේ. නමුත් ඒ වගේ ගහක් කපලා අයින් කරන්න නැතුව අපිට බේර ගන්න පුළුවන්. ඉතින් ගහක් පරිසරයෙන් අයින් කරනකොට වඩා නැවත අපිට පරිස්සම් කරලා නැවත වෙන තැනක සිටවා ගන්න පුළුවන්. අපේ ආහාර භෝග වගාවේදී කොහොමද මේ රූට් බෝල් තාක්ෂණය සඳහා යොදා ගන්නට පුළුවන්? විශේෂයෙන් අපි දැනට අඹ වලට මේ භාවිතා කරන විශේෂයෙන් ශේත්‍රවල එකපාර අස්වැන්න ගන්න ඕනොත් මේ රූට් බෝල් ගස් කිලිම ශේත්‍රයේ හිටවල ඊළඟ අවුරුද්ද ඉඳන් අස්වැන්න ගන්න පුළුවන්. ඒ වගේ ආහාර භෝග වලදී අපි විශේෂයෙන්ම අඹ වල තමයි රූට් බෝල්. ඊළඟට අපි ඌණ භාවිතා පළතුරු. අපි ගත්තොත් කැලේ තියෙන පුළුවන් ගහක් අපිට අවශ්‍යයි. ඒක සමහරට අපේ ශේත්‍රයට ගේන්න. ඒකට අපි කැලෙන් ගලවලා ඔය කරුවල කැබිල්ල හරි දිවුල් බෙලි වගේ ගස් උනත් අපිට කියන අපේ ශේත්‍රයේ හිටව ගන්න පුළුවන්. රූට් බෝල් තාක්ෂණය පිළිබඳව තොරතුරු කියන්නට අද අපිත් එක්ක එකතුනේ අඹපුස්ස දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ කෘෂිකර්ම මෙහෙයුම් නිලධාරී ජයලත් ප්‍රේමලාල් මහත්මයා. බොහොමත්ම ස්තුතියි ඔබතුමන්ට. අදත් ගොවි ගෙදරින් සමුගන්නම්. අද ගොවි ගෙදරට තාක්ෂණ දායකත්වය කෘෂිකර්ම උපදේශක හර්ෂ හිරාන්. පිටපත පරීක්ෂා කළා නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රියන්තා නිල්මිනි. උපදේශකත්වය අතිරේක අධ්‍යක්ෂ චාන්දනී මුතුකුඩාරච්චි. ගොවිගෙදර ඔබට ගෙනා මම මල්ලිකා ප්‍රේමලාල්. ගොවිගෙදර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ නිෂ්පාදනයක්.